සල්ලි නැතිව කෑමක් කන්න පුරුවන් ක්‍රමයක් හිතන්න පුරුවන් නම් ඒ අන්දරේට විතරයි. කතාව පටන් ගන්න කලින් මෙවැනි ලස්සන ළමා කතා බලන්න channel එක subscribe කර අපිත් එක්ක එකතු වෙන්න. හරි. එහෙනම් දැන් බලමු අන්දරේ සීනි කෑ හැටි. එක්කෝමත් එක කාලෙක රජුට සේවය කරන බොහොම දක්ෂ කවටෙක් හිටියා. ඔහුගේ නම අන්දරේ. අන්දරේ කතා කරන විදිහත් සිතන විදිහත් නිසා රජුත් රාජකීයනුත් ඔහුට බොහොම කැමති වුණා. නමුත් සමහර වෙලාවට ඔහු කරන කවටකම් නිසා ගම්වැසියෝ ටිකක් අපහසුතාවයටත් පත් වුණා. දවසක් උදේ අන්දරේ ගමේ වෙළඳපොළට ගියා. එදා වෙළඳපොලේ බොහෝ වෙළෙන්දෝ තම තමන්ගේ බඩු විකුණමින් හිටියා. එතන සිටි එක වෙළෙන්දෙක් ලොකු මලු කිහිපයක සීනි ගෙනවිත් විකුණමින් හිටියා. සීනි සුදු පැහැයෙන් දිලිසිලා තිබුණා. අන්දරේ සීනි කන්න බොහොම ආසයි. ඒත් එදා ඔහුට සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා ඔහුට සිතුණා සල්ලි නැතුව ටිකක් සීනි කන්න පුළුවන් ක්‍රමයක් හොයන්න. අන්දරේ වෙලෙන්දා ළඟට ගිහින් ඇහුවා, "වෙලෙන්දා, මේ බෑග් වල තියෙන්නේ මොනවද?" වෙලෙන්දා කිව්වා, "මේවා සීනි. හරිම රසයි. ගන්න කැමති නම් සල්ලි දීලා ගන්න." අන්දරේ ටිකක් හිතලා කිව්වා, "අහෝ, මම හිතුවේ මේවා පස් කියලා. ටිකක් බලන්න දෙන්න." වෙලෙන්දා හිතුවා අන්දරේට බලන්න දෙන්න ඕනි කියලා. ඔහු මල්ලේක ටිකක් විවෘත කරලා පෙන්නුවා. අන්දරේ අතට සීනි ටිකක් අරගෙන බැලුවා. ඉන්පසු ඔහු එය කන්න පටන් ගත්තා. අන්දරේත් එතන හිටි ළමයෙකුත් එක්ක එකතු වෙලා සීනි කන්න පටන් ගත්තා. "නුඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්" කියමින් විහිළු කරමින් කන්න පටන් ගත්තා. වෙලෙන්දා එතකොට ඉක්මනින් කිව්වා, "ඒයි අන්දරේ, ඔයාලෝව කන්න එපා. ඔය තින්නේ සීනි." එතකොට අන්දරේ පුදුම වුණා වගේ හැසිරෙමින් කියනවා, "අයියෝ, මම නම් හිතුවේ පස් කියලා. මේවා සීනි රස නෑනි. පස් කියලා හිතාගෙන තමයි කෑවේ. දැන් නම් සීනි කියලා දැනගත්තා." එහෙම කියලා ඔහු තවත් ටිකක් කාලා ඔහුගේ තිබ්බ ආසාවත් ඉෂ්ට කරගෙන hina වෙමින් එතනින් ඉක්මනින් ගියා. වෙලෙන්දාට ටිකක් කෝපයක් ආවත් අන්දරේගේ කවටකම දැකලා වෙළඳපොලේ හිටපු අය හැමෝම hina වුණා. ඉතින් අන්දරේ තමන්ගේ විහිළු කිරීමේ හැකියාවත් කතා කිරීමේ හැකියාවත් භාවිතා කරලා සල්ලි නැතුවත් සීනි ටිකක් කන්න පුළුවන් වුණා. ඔයාට අද කාටූන් එක කැමතිද? කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. අලුත් කාටූන් මගහරින්න එපා. channel එකට subscribe වෙලා bell icon එකත් click කරන්න. ඊළඟ කාටූන් එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.